රැකියාවකින් ජපානයට එන්න බලන් ඉන්න ඔයාට මම අද යන්නේ වින්කා ග්ලෝබල් එකට මොනවාද ඇවිල්ලා තියෙන අලුත් ජොබ් වැකන්සිස් තියෙන්නේ කියලා දැනගන්න. චුට්ටක් අහමු ඉන්න. අපි ඒ ගැන කතා කරමු. එහෙනම් අපි දැන් කතා කරමු මොනවාද වින්කා ග්ලෝබල් එකට මේ වෙලාවේ ඇවිල්ලා තියෙන අලුත් ජොබ් වැකන්සිස් කියලා. මම ඇවිල්ලා ඉන්නවා හම්බ වෙන්න වින්කා ග්ලෝබල් ඉන්ස්ටිටියුට් අධිපතිතුමන්ව. එහෙනම් ඔබතුමාගේ වචනයෙන්ම අපි කතා කරමු, කියමු බලන් ඉන්න කට්ටියට මොනවාද මේ වෙලාවේ තියෙන ජොබ් වැකන්සිස් කියලා. ඔව් සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා සිරුම් දෙනාට. වින්කා ග්ලෝබල් ආයතනයේ මේ වෙලාවේ ලැබිලා තියෙන වේකන්සි රාශියක් තියෙනවා. ඒ අතරින් ප්‍රධානම එක තමයි ඩ්‍රයිවිං ජොබ් එක. ට්‍රක් ඩ්‍රයිවිං ජොබ් එක. ට්‍රක් ඩ්‍රයිවර්ස් කෙනෙක් විදියට ජපානයේ වැඩ කරන්න කැමති ඔයාලට ජපානයට එන්න පුළුවන් අවස්ථා දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි ඉංජිනීරිං වීසා යටතේ මේ වෙලාවේ වේකන්සිස් ඇවිල්ලා තිනවා වින්කා ග්ලෝබල් ආයතනයට. ඒ වගේම පෙර පරිදිම SSW වීසා එකෙන් ඇතුල් වෙන්න පුළුවන් ට්‍රක් ඩ්‍රයිවිං ජොබ් තියෙනවා. විශාල සංඛ්‍යාවක් තියෙනවා. පුළුවන් ඉක්මනට මේකට ඇප්ලයි කරන්න කියලා ඉල්ලීමක් කරනවා. මේකට අදාළ සුදුසුකම් ටික මම එකිනෙක දැන් පැහැදිලි කරලා දෙන්නම්. මූලික සුදුසුකම් වශයෙන් ට්‍රක් ඩ්‍රයිවිං ජොබ් එකට ඉන්න අයට ඉංජිනේරිං වීසා කැටගරියට ඇතුල් වෙන්න පුළුවන්. ඒකට අදාළ මූලිකම සුදුසුකම තමයි බරවාහන ලයිසන් එකට අමතරව IT ඉංජිනේරිං ඩිග්‍රියක් තියෙනවා. ඒ මායට ඉංජිනේරිං වීසා යටතේ ට්‍රක් ඩ්‍රයිවිං ජොබ් එක ලබා දෙන්න පුළුවන්. එතකොට SSW වීසා යටතේ ඉන්න අයට දැනටමත් SSW එකට අදාළව JSP එක්සෑම් එක සහ ස්කිල් එක්සෑම් එක පාස් වෙලා ඉන්නවා නම් ඕගොල්ලන්ගේ අතේ පාස්පෝර්ට් එක දැනට අපේ තියෙනවා නම් පුළුවන් ඉක්මනටම වින්කා ග්ලෝබල් ආයතනයේ මැසේජ් එකක් තියෙනවා. එහෙම නැත්නම් මට WhatsApp කෝල් එකක් ගන්න මේක ඩිස්ප්ලේ වෙනවා නම්බරේ. ඒකට කතා කරන්න. ඒගොල්ලන්ව ඉක්මනටම සතියක් ඇතුළත ඕගොල්ලන්ගේ වීසා කටයුතු ආරම්භ කරගන්න ඒ ටික කරලා දෙන්න පුළුවන්. අපි මෙතුමාගෙන් අහමු ඩ්‍රයිවිං ජොබ් වලට අමතරව තවත් මොනවාද ලැබිලා තියෙන ජොබ් වැකන්සිස් කියලා. ඩ්‍රයිවිං ජොබ් වලට අමතරව වින්කා ග්ලෝබල් ආයතනයේ මේ වෙනකොට ලැබිලා තියෙනවා බිල්ඩින් ක්ලීනින් ජොබ් යටතේ ඇතුල් වෙන්න පුළුවන්. ඊට අමතරව ඇග්‍රිකල්චර් ෆීල්ඩ් එකේ වේකන්සිස් ඇවිල්ලා තියෙනවා. ඒ දෙකට මේ වෙලාවේ ඇතුල් වෙන්න පුළුවන්. ඒ දෙකම SSW වීසා කාණ්ඩය යටතේ තමයි ඇතුල් වෙන්න වේකන්සිස් තියෙනවා. ඊට අමතරව ඉංජිනේරිං වීසා කාණ්ඩය යටතේ ඇග්‍රිකල්චර් ෆීල්ඩ් එකේ වේකන්සිස් ස්වල්පයක් ඇවිල්ලා තිනවා. ඒකටත් මේ වෙලාවේ බදවා ගැනීම සිදු කරනවා. ඒකට ඕන මූලික සුදුසුකම තමයි ඇග්‍රිකල්චර් ෆීල්ඩ් එකෙන් තමන් සතුව ඩිග්‍රී එකක් තියෙනවා. මෙන්න මේ වේකන්සිස් ටික ඉතාම ඉක්මනින් අපිට ෆිල් කරගන්න ඕනේ. සුදුසුකම් තියෙන කට්ටිය පුළුවන් ඉක්මනටම වින්කා ග්ලෝබල් එකේ මේ පේන නම්බරේට WhatsApp මැසේජ් එකක් හරි WhatsApp කෝල් එකක් හරි ගන්න. පුළුවන් ඉක්මනට ඔයගොල්ලන්ට ජපානයට ඇතුල් වීමේ ඉතිසලසල දෙන්න පුළුවන් වින්කා ග්ලෝබල් ආයතනය. අපි දැන් කතා කරමු මේ ප්‍රොසෙස් එකට කොපමණ කාලයක් ගත වෙනවද කියලා. සාමාන්‍යයෙන් අපි ඉන්ටර්විව් එකක් ගත්තට පස්සේ ජපනීස් කම්පැනි එකක් එක්කලා අපිට කොපමණ කාලයක් ගත වෙනවද මේ ප්‍රොසෙස් එක ඉවර වෙන්න? අපි ඒ ගැන පොඩ්ඩක් පැහැදිලි කරමුද? ඔව් මේ සම්බන්ධයෙන් පැහැදිලි කරනවා නම් SSW වීසා සඳහා යන උපරිම කාලය මාස දෙකකට අඩු කාලයක්. ඒක සාමාන්‍යයෙන් මාසයක් දවස් 45ක් දවස් 60ක් අතර කාලෙකින් අනිවාර්යයෙන්ම SSW වීසා එකේ වීසා එක ලබා ගන්න හැකියාව තියෙනවා. ඒ වගේම ඉංජිනේරිං වීසා එකත් ඒහා සමාන කාලයක් යනවා. සමහර වෙලාවට පොඩ්ඩක් මාසයක් දෙකක් පරක් වීමේ අවස්ථාවකුත් තියෙනවා. ඒක ඉංජිනේරිං වීසා වල යන ප්‍රොසෙස් එක පොඩ්ඩක් වැඩි. ඒකෙන්ද පොඩ්ඩක් පරක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සාමාන්‍යයෙන් මාස දෙකක් ඇතුළතදී මේ වීසා ප්‍රොසෙස් එක සම්පූර්ණ කරලා ජපානයට එන්න පුළුවන් අවස්ථාව උදා වෙනවා.